Welcome back boys and girls. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මාකට YouTube channel එකත් එක්ක. මම හිතනවා මේ වෙද්දි ඔයාලා මම subscribe කරලා ඇති කියලා. අපි අද බලන්න යන්නේ හිත කියලා සින්දුවක්. ඔෂද මම හිතන්නේ ඔෂද පෙරේරා මේක කරලා තියෙන්නේ. මට thumbnail එකේ විදියට මාර ලස්සන vibe එකක් තියෙනවා ඇති කියලා හිතුණා. so ඒකෙන් හින්දා මම හිතුවා මේ වීඩියෝ එක reaction එකක් කරන්න ඕන කියලා. let's go. Octavia Productions කරලා තියෙනවා. ලස්සනයි. Octavia Productions කරපු එක මොකක් හරි බැලුවා. ඒකත් සුපිරියටම තිබුණේ වීඩියෝ එක. මට මතක නැහැ මොකක්ද ඒක. අනිත් එක තමයි වීඩියෝ එක පටන් ගන්න කලින් මට කියන්න මතකුණා. ඔයාලා poll එකේ දාලා තිබුණා වගේම මම ඔයාලට ස්පෙෂල් gift එකක් දෙන්න හිතාගත්තා. ඔයාලා 500 දෙනෙක් මාත් එක්ක එකතු වුණ සතුට සමරා. ඔයාලට මොනවද ඕනේ කියලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. back music හිතහීනට අම්මාට සිරුමුගේ වොයිස් එක මගේ ආදරේ thumbnail එකේ vibe එකම තියෙන හිතෙන් කුලි වෙන්න නම් ආසයනේ ඔබගේ මාර යුනික් වොයිස් එකක් තියෙන මෙමුවේ ගංගාව මේ පැද යන්න අපි දෙන්නා දැන් මේ හීනයේ ඔබ හන්තානේ රඟනයි ගංගාව රඟපු හැටි සංසාරී ගෙන්න මට පේනා වල්කතරුවක් කඩා හැලෙන මම්මුලා වුණු අඩෝ ඒක පාරවා කරතිය අද නුඹ විඳිනා මගේ හිනට පන දුන්න ආදරේ නුඹනේ nice හිතත් මගේම විමසනවා මතු හැම බවයෙන් R&B පාරක් යන අය මනින හංසවිල් තෙරෙහි අය සනසවනවා ඔයාලා තාම මේක ඇහුවේ නැත්නම් අහන්න මේකට තාම මේ views 2600යි තියෙන්නේ මචං මේ උඩට එන්න ඕන නිර්මාණ වීඩියෝ එකක් මාරයි කතරක විරසක හමු වූ ප්‍රේමි සිත්ත වීඩියෝ එක ගැන කතා කරොත් වීඩියෝ එකේ තියෙනවා පොඩි අර ග්ලූම් මේ ග්ලූමි ගතිය. ඒ කියන්නේ අර රැස් වේදනා වගේ ගතියක්. ඒ රැස් වේදන ගතිය ගොඩක් වෙලාවට තියෙන්නේ මචං හීනවලයි කොමුන් දෙන්න මැරිලා. එහෙම මොකක් හරිද මන් දන්නේ නැහැ. අර මං කලින් වීඩියෝස් වල කොහොර ඩිවයින් ලුක් එක ඒ වගේ අර පොඩි රැස් වේදනා වගේ ගතියක් තියෙනවා. බලමු අපි වීඩියෝ එක මොකද වෙන්නේ. තම්කල ඔබේන කාලේ මුතෙවුණු අපේ ප්‍රේම කතාවම සින්දුව නම් පර්ෆෙක්ට් සෙනෙහෙන් වූ ආදර හන්තානේ මගේ හිත නිතරම බැඳුණු සරාකේ පවනක් වාගේ ඔය ෆුටේජස් ටිකත් මාරම ලස්සනයි අරගෙන තියෙන ෂොට් ටික තරගෙන අනිත් එක තමයි මේ ගොඩක් මේ වගේ මේ කණ්ණාඩි වලින් පෙන්වන ෂොට්ස් එන්නේ රියැලිටි එකෙන් එහා කියන එක පෙන්වන. ඒ කියන්නේ මේ සමහර වෙලාවට මේ වගේ යූස් කරනවා. ඒ දැන් කියන්නේ අපිට පේන මිනිස්සයා නෙවෙයි ඇතුලේ ඉන්නේ කියන එක වගේ දේවල් පෙන්වන්න. මෙතන මේ පෙන්වන්නේ මේ මං හිතන්නේ එහෙම එකක්ද දන්නේ නැහැ. මේ දැන් සිද්ධ වෙන දේ ඇත්තටම මෙහෙම නෙවෙයි කියන එක. ඒ කියන්නේ ප්‍රතිරූපය ඇත්තටම වෙනස් ප්‍රතිරූපයක් තියෙන්නේ කියන එක පෙන්වන්න. අපි බලමු ඉස්සරහට. nice shot එකක් තියෙනවා. අන්නේ තනි වෙන්න ඔබේ හුස්ම මං සොයනවා. මෙලඩි එක නම් මාරම vibe එකක් තියෙනවා. මේ සුන්දර වස්සානේ මාවිදිනවා හිත හීනියට මාරු මචං මාරු ආදරේ ළඟ හිතෙන් කුලි මං කිව්වා එච්චර හොඳකට නෙමෙයි මේ ඩිවයින් ලුක් එකක් දීලා කණ්ණාඩියක් තියලා තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ගංගාවේ මේ පැද යන්න අපි දෙන්නා දැන් මේ හීනයේ ඔබ හන්තානේ රඟන
ඒ ටික නම් මාරම ලස්සන. රඟපු හැටි සංසාරේ සංසාරී ගෙන්න මට තේරෙනා වල්කතරුවක් කඩා හැලෙන මම්මුලා පුුණු රැයක මල් පාර කරතිය අද නුඹ විඳිනා මගේ හිනට පනතුන් ආදරේ නුඹ නේද යටි හිත මොකද්ද වෙලා තියෙන්නේ මට මිස් වුණා මේ සින්දුව වයිබ් එකට ගියා මචං මට වීඩියෝ එක මිස් වුණා. අඩෝ වෙන කොල්ලෙක් කියන්නේ මල් පාර කරතිය අද නුඹ විඳිනා මගේ හිනට පනතුන් ආදරේ නුඹ නේද යටි හිතත් මගේම විමසනවා තුහෙම ගවලේ මගේම අදට පියමනින හංසවිල් තෙරෙහි අය සනසවනා අපි කියපුවා මචං වැරදිලා නැහැ කවදාවත් හරි. මං කිව්වනේ මචං මුන් දෙන්නගේ මේ පොඩි ඩිවයින් ලුක් එකක් දීලා තියෙන්නේ. අනිවාර්යෙන්ම මේ කියන්නේ මුන් දෙනෙක් කො මැරිලා එහෙම නැත්තම් මේක මෙතන වෙන දෙයක් නෙවෙයි ඒක රියැලිටි එක නෙවෙයි කියලා. එන මේ දැන් තමයි රියැලිටි එකට ආවේ. තාම මචං පොඩි මේ කියන්නේ ප්ලොට් එකක් වගේ තියෙනවා මොකද්ද උනේ කියලා. 12යි 10යි වෙලා 12යි 5යි කෙල්ල මැරිලාද? සුදු මල් ටිකකුත් තියෙනවා. කෙල්ලගේ නෙක්ලස් එකක් හරි මොකක් හරි බ්‍රේස්ලට් එකක් හරි මොකක් හරි එකකුත් මම අතට ගත්තනේ. නෙක්ලස් එක. අර ආලය මනින එකකුත් තියෙනවා මොකක්ද ඒකේ නම කියලා මම දන්නේ නැහැ. මේක ජස්ට් රියැක්ෂන් එකක් නිසා මං හිතනවා අපි ඊට වඩා දේවල් මේක ගැන හිතන්න ඕනේ නැහැ කියලා. ඔය තාම ලිරික්ස් දාලත් නැහැ. ඔයාලට මොන හරි අයිඩියා එකක් තියෙනම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී see you